මොන ක්ලාස් එකකට යන්න ඕනේ කියලා. මම තෝරගන්න අපේ කච්චායන හාමුදුරන් ක්ලාස් එකට යනවා කියලා. මොකද ගොඩක් අය අතරේ කච්චායන හාමුදුරුවෝ ගැන ගොඩක් ලොකු හැදීමක් වගේම උන්වහන්සේගේ ගැනීම් ක්‍රමය ගැන ලොකු කතාවක් තියෙනවා. මම එදා ඒ ගත්ත තීරණය ගැන මම උදාහරණයක් අදගෙන නිකන් ගොඩක් සතුටු වුණා. ඉතින් මම උසස්පෙළට මුහුණ දෙන්න සූදානම් වෙන කාලය තුල බොහෝ ගුරුවරු බොහෝ ශිෂ්‍යයෝ BC විෂය කරලා කැම්පස් යන්න අමාරුයි කියන මතය දරලා අපේ අදහස් වෙනස් කරලා මේ විෂය තෝරා ගැනීමේ වැදගත්කමක් නැහැ කියලා අපේ ගුරුවරට දැම්මා. නමුත් මම කච්චායන හාමුදුරන්ගේ මඟ පෙන්වීම මත උන්වහන්සේ විෂය ඉතාම හොඳින් අපට උගන්වලා ඒ විෂයෙන් උපරිම ඒකාකාරව යන්න කොහොමද කියන ගමන අපට පෙන්වලා දුන්නා. ඒ අනුව සම්පූර්ණ විෂය ධාරාව උන්වහන්සේගෙන් අපි ඉගෙනගෙන ඒකාකාරව යන්න අපිට හැකි වුණා. කැම්පස් යන පහසු විෂය ධාරාව විදිහට BC විෂය ධාරාව සලකන්න පුළුවන්. අපේ කැම්පස් යන සිලෙක්ට් වෙලා ඉන්නේ ආරවණගේ ගොඩක් දෙනෙක් BC විෂය ධාරාව හදාරලා ඉහළම සාමාන්‍යක ලබා තියෙන අය. ඒකට ගොඩාක් හේතු වෙලා තියෙනවා අපේ කච්චායන හාමුදුරන්ගේ ක්ලාස් එක. උන්වහන්සේ අපි වෙනුවෙන් ගොඩාක් කැපවීමක් කරලා ළමයිව ගොඩාක් ඉහළ තත්ත්වයට ගන්න උත්සාහ කරලා තියෙනවා.